මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම හිතනවා වෙන රටවල් වලට ගිහිල්ලා ඇති කියලා. වෙන හැම රටකම බස් එකට නගින්න තියෙන්නේ එක පඩියයි හෝ පඩි දෙකයි. ලංකාවේ බස් එකට නගින්න පඩි හතරක් තියෙනවා. එයි එච්චර උස. කල්පනා කරලා බලන්න. ඇයි මේ බස් එක එච්චර උස? අශෝක් ලේලන් බස් එක ඇයි එච්චර උස? අපේ බස් එවන්නේ ලොරි චැසිය ගහලා. ලොරි චැසිය බස් බොඩිය. ඉතින් බස් එකේ ගිහිල්ලා ඔත් මාතර අඩුම තරමේ කොත්තමල්ලි උගුරක් හරි බීලා තමයි බුදිය ගන්නේ. නැද්ද? මොකද මේ වෙලා තියෙන්නේ? මේ පාලකයන්ට බැරුණා බස් චැසි ටිකක් ගෙනත් දෙන්න. අපි පටවන්නේ අදත් මේ රටේ ජනතාව ගෙනියන්නේ ලොරි චැසියට බස් බොඩිය ගහලා. ඉතින් හොඳද? පොල් පටවනවා වගේ, මාළු පටවනවා වගේ මිනිස්සුත් පටවනවා. ඇයි? ඒගොල්ලෝ යන්නේ නැහැ නීකි. ඒගොල්ලෝගේ දරුවෝත් යන්නේ, ඒගොල්ලෝගේ බිරිඳ මායියා යන්නෙත් නැහැ. ඒගොල්ලෝ යන්නෙත් නැහැ. එහෙමනේ. රාජිත මහත්තයා යන්නෙත් නැහැ. එයාගේ බිරිඳ යන්නෙත් නැහැ. එයාගේ දරුවෝ කොහොමත් යන්නෙත් නැහැ. හරි. ඉතින් මේකනේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දරුවන්ට අපේ රටේ ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරනවා. ඒ වගේම අද කාර්යාලයකට ගියොත් වැඩක් කරගන්න නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා බලන්න බදාදට, ප්‍රාදේශ සභාවට ගිහිල්ලා බලන්න බදාදට 100 දෙනෙක් ආවෝ 80ක්වත් ඇවිල්ලා තියෙන්නේ 3 වෙනි වතාව 4 වෙනි වතාව. ලියුමක් කරියොත් උත්තරයක් නැහැ. කාර්යාලයට ගියොත් එක ලොකු මැඩම් නැහැ කියනවා.